යෝධ පොරවේ සයිස් එක. ඔන්න ඔහොම තමයි මචං යෝධ පොරව පේන්නේ. කොහමද ඉතින්? පට්ට ලස්සනට පේනව නේද? Hi guys, ඉතින් welcome කියලා පිළිගන්නවා. ඔන්න අදත් ඉතින් මගේ YouTube channel එකට අද ඉතින් මම ගැම්මට ගෙනල්ලා තියෙන්නේ මචං Dirt Turf War game එකේ තවත් gameplay එකක්. ඉතින් තවත් කිව්වට මචං මේක ඉතින් මගේ පළවෙනි gameplay video එක. ඉතින් හරි බං ඉතින් ඔයගොල්ලෝ දැන්ටම කරන්න ඕනි මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් ඉතින් subscribe කරගන්න. අද යන්නේ මචං Dirt Turf War game එකේ තියෙන සුපිරිම secret place එකක් බලන්න. ඉතින් අපි නම් වැඩි කතා නැතුව ගැම්මට යන්. ඉතින් මම ඉතින් ඔයගොල්ලන්ට location එක පෙන්නන්නම්. ඉතින් මම ඉතින් location එක දාගන්නම් එතනම. ඔන්න අතර මචං කන්දක් තියෙනවා. ඒකත් ඉතින් පට්ටම 3 secret place එකක්. ඉතින් හරි බං ඉතින් හදිසියෙට මං ඉතින් වචනක් පැටලෙනවා. ඔන්න ඉතින් මචං ඒ කන්දෙන් ගානට ඇවිල්ලා පොඩ්ඩක් පිටිපස්සේ තියෙනවා. ඔන්න ඔය වගේ මචං අමුතු පොරවක් වගේ සලකුණක්. ඉතින් අද යන්නේ මචං යෝධ පොරවක් බලන්න. මට ඒක ඉතින් කියන්නත් බැරි වුණා. හරි බං ඉතින් අපි ගැම්මට යන්. ඉතින් මේ එසේ මෙසේ පොරවක් හේව නෙමෙයි මචං යෝධ පොරවක්. ඉතින් යෝධ පොරවක් කිව්වට මචං ඉතින් මේක හෙන පත පොරවක්. ඉතින් කිව්වට ඉතින් මොනව කරන්නද කියලා වැඩක් නැහැ මචං. ඉතින් අපි ගැම්මට බලන්නම යන්. ඉතින් මේ ගේම් එක ඉතින් සුපිරි ගේම් එකක්. ඉතින් ඔයගොල්ලෝ ප්ලේ කරලා ඇති. ඉතින් බාගා ප්ලේ කරලා නැතුවත් ඇති. ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. ඉතින් මචං මේක පොඩ්ඩක් කන්ට්‍රෝල් නම් එහෙම යනවා. ඉතින් මට ඉතින් අවුලක් නැහැ. අපි ගැම්මට ප්ලේ කරගෙන යන්. ඉතින් අපි මචං අද මේක ගැම්මට මේ සීක්‍රට් ප්ලේස් එක බලමු. ඉතින් මේක ඉතින් පාස්වර්ඩ් එකක් ගැව්වා. GTA එකට සමාන සුපිරි ගේම් එකක්. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉතින් මේ ගේම් එක බලා ගන්න. ඉතින් පාරෙන් නෙමෙයි මචං යන්නේ. ඇල මාර්ග හරහා තමයි මචං යන්නේ. ඉතින් පේනවාද ඉතින් ඔන්න ඔතන පොලිස් ස්ටේෂන් එකට පොඩ්ඩක් පිටිපස්සේ තමයි ඉතින් තියෙන්නේ. ඔන්න ඔතනින් ගිහිල්ලා මචං ඔතන එහා පැත්තේ ඔය නිල් පාට දොර නෙමෙයි මචං වහලා දාලා තියෙන ගේට් එක මේ ගෙදරට එහා පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් නැද්දි ඉතින් වැටවල් එහෙම පොඩ්ඩක් කඩාගෙන යද්දි ඉතින් යන්න ඕනි. ඉතින් හරි මචං දැන් නම් ගොඩක්ම ළඟයි. ඉතින් අපි ප්ලේස් එකට අර පේන්නේ අපේ ලොකේෂන් එක. අපි ඉතින් ගැම්මට යන්. කොහොමද ඉතින් මගේ පාකින් මචං ඔයගොල්ලෝ පේනවා. ඉතින් සුපිරි පාකින් පාරක් දානවා. ඉතින් මම හරි බයි ඉතින් ඒ වැඩක් නැහැ. අපි ගැම්මට යන්. ඉතින් මේ සීක්‍රට් ප්ලේස් එකක් කියන්නේ මචං මේ යෝධ පොරව මචං තනිකර මචං නිකන් පඳුරු ලොකු පඳුරු වලින් වට කළා වගේ තමයි තියෙන්නේ. එක තැනක් තියෙනවා යන්න. එතනින් විතර යන්න පුළුවන්. ඉතින් ඕයනුත් යන්න පුළුවන්. අස්ස රවුලක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්තම් ඉතින් අදම යන්න. ඉතින් පේන්න නැති ඔයගොල්ලන්ට පොරවෙන් ටිකක් පේුණා. ඔන්න ඉතින් දැන්ට නම් ඔයගොල්ලන්ට හොඳටම පේනවා. ඉතින් පේන්නේ නැහැ. ඉතින් මේ පොඩ්ඩයි ඉතින් අපි රෑනේ වෙලා තින්නේ. අපි ඉතින් දවල් කරමු. ඉතින් ඔතන එහා පැත්තේ තමයි ඉතින් දැන් දොරනම් තියෙන්නේ. හරි ඉතින් මට හදිසියට ඩේ කියලා නෙමෙයි වැදුනේ බං. වයි අකුරන් නෙමෙයි වැදුනේ යූ එකක්. ඉතින් අපි වයි ගහගමු. එතකොට මචං ගානට උදේ වෙනවා. උදේ කියන්නේ දවල් වගේ. ඉතින් අපි එහෙනම් ගැම්මට ඉතින් යම්මන් දැන් මේක බලන්න. ඉතින් දැන් පේනවද? ඔන්න ඔතනින් තමයි ඉතින් යන්න පුළුවන්. අනිත් දැන් පඳුරු අස්සෙනු ගියා හැකි. පේනවද මතයි ඉතින් මේ යෝධ පොරව ඉතින් පට්ට ලොකු පොරවක්. ඉතින් පේනවද ඉතින් මේක ඉතින් යෝධේ පාවිච්චි කරපු එකක්ද කියන්නත් බෑ. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේක ඉතින් පට්ට යෝධ පොරවක් බං. ඉතින් ඔයගොල්ලොත් ඉතින් මේ සීක්‍රට් ප්ලේස් එක ගැන දන්නේ නැත්නම් ඉතින් අදම ඇවිල්ලා බලන්න. ඉතින් හරි ඉතින් මචං මගේ channel එක දැම්ම ඉතින් subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එකට ඉතින් කොහොම හරි like ටිකුත් views ටිකුත් බලන්න. ඉතින් අනික් කටේ share කරලා ඉතින් ඔයගොල්ලොත් වීඩියෝ එකට like පාරකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් හරි බං ඉතින් පේනවද ඔයගොල්ලොට මේ ගල උට්ට නැග්ගහම තියෙන යෝධ පොරවේ size එක. ඔන්න ඔහොම තමයි මචං යෝධ පොරව පේන්නේ. අර හරි කන්දකුත් තියෙනවා. පේනවා ඇති ඉතින් චූටි කන්දක්. හරි බං ඉතින් ඔන්න ඉතින් පේනවද යෝධ පොරව හොඳට බං zoom කරලා පෙන්නන්න. පේනවද? හරි ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා නැත්තම් දැම්ම ඉතින් බලන්න. අර හරියෙන් මචං අපේ වාහනේමත් තියෙනවා. බීච් එකක් තියෙනවා. පට ලස්සන සීක්‍රට් ප්ලේස් එකක්. ඔයගොල්ලොත් ඉතින් අදම ඇවිල්ලා බලන්න. ආවේ නැත්තම් ඉතින් හරි බං ඉතින් අපි බලමු ෆෝන් එකේ කැම් එක ඔන් කරලා මෙතන කොයි වගේ ආතල්ලයක් ගන්න පුළුවන් වේද කියලා. කොහොමද ඉතින්? පට ලස්සනට පේනව නේද? ඉතින් ඔයගොල්ලොත් ඉතින් මෙතෙන්ට ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා ඉතින් ෆොටෝ එකක් එහෙම ගහගෙන යන්න පුළුවන් සුපිරි පොට් එකක් තමයි ඉතින් මෙතන. අනිවාර්යෙන් ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා යන්න. පේනවද ඉතින් හෙලිකොප්ටර් එකකුත් ගියා ඉතින්. පොඩ්ඩයි ඉතින් zoom කරලත් එහෙම කරලා බලමු. අන්න ආය යන හෙලිකොප්ටර් එක ඉතින් ඔයගොල්ලෝ පේන්නේ නැති. හෙලිකොප්ටරෙත් මේ ඉතින් මේක යනවා. ඉතින් මේ ගේම් එක පට්ටාතල් ගේම් එකක්. අපි ඉස්සරහට තවත් සුපිරි ගේම් ප්ලේ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ පේනවද ඉතින් මෙන්න මේ වගේ තමයි ඉතින් මෙන්න මේ වගේ හෙන යෝධ පොරවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉතින් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මේ ගේම් එක download කරන link එක අනිවාර්යෙන් මම මචං දාලා තියන්න description එකේ. හරි ඉතින් මචං ආයෙත් මතක් කරන්න මචං මගේ channel එක subscribe කරන්න like කරන්න. ඉතින් අනික් කට්ටියට බලන්න share පාරකුත් දාන්න. ඉතින් එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්න. හැමෝටම සුබම සුබ දවසක්.